හරි. දැන් අපි කතා කරමු 31 වෙනි ප්‍රශ්නේ ඉඳලා 40 වෙනි ප්‍රශ්නයට. හරිද? 31 වෙනි ප්‍රශ්නේදී අපිට කියලා තියෙනවා පරිගණකයකට අලුතින් සුපරීක්ෂකයක්. සුපරීක්ෂකයක් කියන්නේ මොකද්ද? සුපරීක්ෂකයක් කියන්නේ ස්කෑන් එකක්. හරිද? පරිගණකයකට අලුතින් සුපරීක්ෂකයක් සම්බන්ධ කරන ලදී. ස්කෑන් එකක් සෙට් කරලා. ඊට පස්සේ අහනවා එම උපාංගයෙන් නිසි පරිදි ක්‍රියාත්මක වීම සඳහා පරිගණකයේ ස්ථාපනය කළ යුතු විශේෂ මෘදුකාංගය කුමක්ද? හරිද? දැන් අලුතෙන්ම තියෙන ඒවා නම් මේවා චුට්ටක් විතර අඩුයි. හරිද? මේ කියලා තියෙන අපිට ඩිවයිස් ඩ්‍රයිවර්ස් ගැන. හරිද? ඒ කියන්නේ සමහරවිට print එකක් වගේ ගත්තාම අපිට සමහරලාට ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ගන්න වෙන්න පුළුවන්. සමහරලාට ඒගොල්ලොම DVD එක දාලා දෙනවා ඩිවයිස් ඩ්‍රයිවර්ස් කියලා. ඒ කියන්නේ අපිට ඒක නෑ කියලත් අර හાર્ඩ්වෙයාර් එකෙන් වැඩ කරගන්න බැරි වෙන්නේ නෑ. හැබැයි ඩිවයිස් ඩ්‍රයිවර් එක දැම්මට පස්සේ අර මේ ඒ අපි ගෙනාපු ඩිවයිස් එකට ඕනි විදිහට ඒක කම්පියුටර් එකෙත් හරියට සිස්ටම් එක හැදෙනවා. ඒ කියන්නේ අරකට ඕනි විදිහට මේකේ පරිසරය හැදෙනවා වගේ සීන් එකක් තමයි වෙන්නේ. ඒ කියන්නේ දැන් print එක ගෙනල්ලා අපිට print කරගන්න පුළුවන්. device drivers නැහැ කියලා තවුලක් නැහැ අපිට edit කරගන්න පුළුවන්. හැබැයි අර හරියටම advance විදිහට අර print එකේ තියෙන සම්පූර්ණම දේ අපිට අර හරියම ප්‍රයෝජනෙ ගන්න නම් device drivers කියන ටික අපේ computer එකට install කරන්න ඕනේ. එතකොට තමයි අර print එක එයාගේ ගන්න පුළුවන් අපිට උපරිම features ටික හොඳටම පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ device drivers එන. ඒ කියන්නේ device drivers ටික දැම්මට පස්සේ තමයි computer එකෙන් හරියටම මේ device එක optimize කරගන්නේ. හරිද? එතකොට මේකෙදි කියලා තියෙන්නේ පරිගණකයට අලුතින් සුපරීක්ෂක සම්බන්ධ කරන ලදී එම උපාංගයෙන් නිසි පරිදි ක්‍රියාත්මක වීම සඳහා පරිගණකයේ ස්ථාපනය කළ යුතු විශේෂ මෘදුකාංගය කුමක්ද? උපක්‍රම දාවකය. කියන්නේ device drivers. හරිද? මුලින්ම කියලා දෙන කාර්ය කළමනාකර වේග නෙවෙයි. ඊට පස්සේ උපස්ථ මෘදුකාංග ඒවත් නෙවෙයි. ප්‍රතිවෛරසත් අදාළත් යන්නේ නැහැ නේ. හරිද? එතකොට 31 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ උත්තරාංක 2. හරිද? ඊළඟට 32 වෙනි ප්‍රශ්නේ. 32 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා වදන් සැකසුම් මෘදුකාංග. ඒ කියන්නේ Word වෙන්න පුළුවන් නැත්නම් අර LibreOffice එකේ මොකක් හරි software එක. ඒ කියන්නේ word processing software එක ලේඛන සැකසීමේදී භාවිතා කළ හැකි එකෙල්ල. ඒ කියන්නේ alignments ආකාරයක් නොවන පිළිතුරු කුමක්ද? හරිද? ඔයගොල්ලෝ දැන් අර Word නේ අපිට කතා කරන ප්‍රධානම තියෙන එක. Word වල දැකලා ඇති අර එක ළඟ icons හතරක් තියෙන එකක් මෙන්න මෙහිම තියෙන්නේ. අනිත් එක මෙන්න මෙහිම වගේ තියෙන්නේ. පස්සේ තව icon එකක් තියෙනවා මෙන්න මෙහෙම. පස්සේ තවත් icon එකක් තියෙනවා මෙන්න මේ විදිහ. හරිද? මේ icon හතරෙන් තමයි අපි අර ඡේද වගේ ලියනේ වගේ පේලි ටික හරියට තියෙන්න ඕන කොයි විදිහටද කියන එක ඇඩ්ජස්ට් කරගන්නේ මේ tools එකෙන්. පළවෙනියට අපිට තිබ්බේ align text left. ඒ කියන්නේ අපි ලියන ටික ඔක්කොම අපි අපි සාමාන්‍ය පොතක ලියන්නේ. එතකොට අපි අර නිල් රූලක් අයිනෙන් නිල් රූලක් හරි රතු රූලක් හරි අයිනෙන් පටන් ගන්නෙ. අන්න ඒ වගේ ඔක්කොම ටෙක්ස්ට් ටික වම් පැත්තෙන් හරියට එක ලයින් එකකින් තමයි පටන් ගන්න තියෙන්නේ කිව්වේ දැන්. මෙහෙම රතු රූල ගහලා තියෙනවා වගේ හරියට මේ එක ලයින් එකකින් තමයි මේ වාක්‍ය ටික සේරම මෙහෙම පේරි ටික යන්නේ. හරිද? ඉවර වෙන එක ප්‍රශ්නයක් නැහැ. එක එක සයිස් වෙන්න පුළුවන්. පටන් ගන්න එකම ලයින් එකේ. සෙන්ට් එකේදී වෙන්නේ වාක්‍ය ටික සේරම මෙහෙම මැදට ගේන එක. හරිද? රයිට් ලයින් එකේදී වෙන්නේ මේකෙදි වම් පැත්තට ලයින් වුණා. රයිට් ලයින් එකේදී වෙන්නේ වාක්‍ය පටන් ගන්න තැන ප්‍රශ්නයක් නැහැ. හැබැයි වාක්‍ය ටික ඔක්කොම ඉවර වෙන්නේ, පේරි ටික ඔක්කොම ඉවර වෙන්නේ එක ලයින් එකකින්. හරිද? ඊට පස්සේ ජස්ටිෆයි එකේදී වෙන්නේ මේ විදියට ඉවර වීම සහ අවසන් වීම කියන දෙකම එකම ලෙවල් එකකට ගේනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි වාක්‍ය ටික හරි පේරි ටික හරි තියෙන්න ඕන. හරිද? එතකොට මෙතන මේ දීලා තියෙන හතර මොකද්ද? එක වමට, එහෙම නැත්නම් මැදට, දකුණට, නැත්නම් මේකට ජස්ටිෆයි කරලා දෙපැත්තටම බැලන්ස් කරනවා. ඒ හතර තමයි අපිට තියෙන ඔප්ෂන්ස් හතර alignments වලට. ඒ කියන්නේ එකෙල්ල කිරීම වලට අපිට තියෙන ඔප්ෂන්ස් හතර ඒ ටික තමයි. මේක කියලා තියෙනවා පළවෙනි එක වමට එකෙල්ල කිරීම align text left ඒක හරි. මැදට එකෙල්ල කිරීම center. ඊට පස්සේ ඉහළට එකෙල්ල කිරීම කියලා එකක් මෙතන නැහැ. මේක තමයි මේකේ නොවන කියන එකට උත්තරේ එන්න ඕනේ 32ට උත්තරේ අංක 3. දෙකලවරට සමාන්තරව එකෙල්ල කිරීම කියන්නේ මෙන්න මේ justify කියන එක. හරිද? දෙපැත්තෙන්ම එකම line එක යන්නේ. එතකොට 32 වෙනි ප්‍රශ්නට උත්තරේ වෙන්නේ උත්තර අංක 3. ඊළඟට 33 වෙනි ප්‍රශ්නේ. මෙහෙයුම් පද්ධතිය කියන්නේ OS එකේ කාර්යයක් ලෙස ගොනු කළමනාකරණය දැක්විය හැකියි. ෆයිල් මැනේජ්මන්ට් එක ගන්න පුළුවන්. එතකොට
අහලා තියෙනවා එහිදී සිදුවන කාර්යයක් වනුයේ කුමක්ද? මේකෙදි වෙන්නේ මොකක්ද කියලා. හරිද? වෙන කාර්යයක් වෙන්නේ මොකක්ද? කාර්යයන් ගොඩක් කරනවානේ. මෙතනදී එක එක කාර්යයන් සෙට් එකක් දීලා ගොනු කළමනාකරණයෙන් වෙන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. පළවෙනිට කියනවා සකස් කරනු ලබන දත්ත ප්‍රතිදාන ඒකක වෙත යොමු කරන තෙක් රඳවා තබා ගැනීම. කියන්නේ අපි මොකක් හරි දෙයක් ප්‍රොසෙස් කරලා හදලා ආයි අපි ඒකේ අවුට්පුට් එක ගන්නකම් තියලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි ආයි එළියට මේක ගන්නකම් හරි බලනකම් හරි මතක තියන් ඉන්න ඕන කම්පියුටර් එක මේ අපි කරපු දේවල් ටික. ඒ කියන්නේ මේක අයිති වෙන්නේ මතක කළමනාකරණයට. හරිද? ඊළඟට තියෙනවා පරිගණකයට සම්බන්ධ කරනු ලබන උපාංග පාලනය කිරීම. මේක හරිම ලේසි. උපාංග පාලනය කිරීම කිව්ව ගමන් තියෙනවා අපිට උපාංග කළමනාකරණය. හරිද? ඒ කියන්නේ බාහිරින් සම්බන්ධ කරන අපි ඒවට කියන පෙරිෆෙරල් ඩිවයිසස්. ඒ කියන්නේ පර්යන්ත උපාංග. ඒ වගේ දේවල් කළමනාකරණය කරන්නේ උපාංග කළමනාකරණය කියන කොටසෙන් OS එකේ. මේ sorry. මෙහෙම පද්ධතිය උපාංග කළමනාකරණය කියන කොටසින් තමයි ඒ ටික සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තියෙනවා අවශ්‍ය පරිදි ෆෝල්ඩර් සැකසීම සහ අනවශ්‍යව මකා දැමීම. ෆෝල්ඩර් එකක් කියව ගමන් අපිට ටක් ගාලා ගොනු සීන් එකට එන්න ඕනේ. හරිද? ෆෝල්ඩර් සැකසීම සහ අනවශ්‍යව මකා දැමීම. ඒ කියන්නේ අපේ කම්පියුටර් එකේ ඉඩ නැති වෙනකොට ඒවා මකා දානවා. හරි ඒ වගේ මොකක් කර ප්‍රොසෙස් එකක් යනවනේ. මේක තමයි ගොනු කළමනාකරණය කියන එකට අදාළ වෙන්න ඕනේ උත්තරේ. අවශ්‍ය පරිදි ෆෝල්ඩර් සැකසීම සහ අනවශ්‍ය ඒවා මකා දැමීම. ඊට පස්සේ හතරවෙනි උත්තරේ අපි බලමු මොකක්ද තියෙන්නේ කියලා. පරිගණකයේ සිදුවන සියලුම ක්‍රියාවලි සහ අවශ්‍ය සම්පත් කළමනාකරණය. මේක ඉන්නේ ක්‍රියාවලි කළමනාකරණයට. මේ ක්‍රියාවලි කළමනාකරණය මම චුට්ට සරලව කිව්වොත් වෙන්නේ ඔයා හිතන්න ඔයා එකම වෙලාව සොෆ්ට්වෙයාර්ස් දෙකක වැඩ කරනවා කියලා. හරිද? ඔයාට තේරෙන්නේ මේ දෙකේ ඔයා පැරලල් වැඩ කරගෙන යනවා වගේ. හරිද? එක වෙලාව ඔයා වැඩ කරනවා වගේ. හැබැයි කම්පියුටර් එක ඇතුලෙන් ඔයාට මේ වෙලාවේ තියෙන RAM එක තියෙන memory එක තියෙන processor එක ওই programs දෙකම වැඩ කරන්න ගානට බෙදලා දීලා මේ match එක ගහගෙන යන්නේ එයා. අපිට ඒක පේන්නේ නැහැ. ඒක දැන් අපිට පේන්නේ එකම වෙලාවේ මේ වැඩ දෙකම වෙනවා වගේ. උනට අරයා සරින් සරේ මාරුවෙන් මාරුවට processor එක RAM එකේ මේ දේවල් balance කර කර ඒකේ අපිට එක process එකක් වගේ ඔක පේනකොට එයා process දෙකක් විදියට ওই දෙක මාරුවෙන් මාරුවට අපිට හිතා ගන්න බැරි වේගකින් කරගෙන යන හින්දා තමයි අපිට අච්චර අරම එක සැරේ process දෙකම කරනවා වගේ පේන්නේ. හැබැයි ඔක වෙන වෙනම යන එයා වෙන වෙනම අපිට අවශ්‍ය සම්පත් බෙදලා දීලා ওই process දෙක වෙන වෙනම කරගෙන යන. අපිට හැබැයි ඒක තේරෙන්නේ නැහැ. ගොඩක් වේගකින් කරන හින්දා අපිට තේරෙන්නේ එක flow එකේ යනවා වගේ. හරිද? ඒක තමයි ඔන්න ඔය ක්‍රියාවලි සහ අවශ්‍ය සම්පත් කළමනාකරණය. එතකොට ඒක එන්නේ ක්‍රියාවලි කළමනාකරණය යටතට. 33 වෙනි ප්‍රශ්නේ එතකොට උත්තරේ එන්නේ අවශ්‍ය පරිදි ෆෝල්ඩර්ස් එකසීම සහ අනවශ්‍ය ඒවා මකා දැමීම. ඊළඟට තියෙනවා 34 වෙනි ප්‍රශ්නේ. ඒක නම් ලේසි ප්‍රශ්නයක්. දැක්කම මම හිතන්නේ මේක බැරි වෙන කෙනෙක් නම් ඉන්නවා කියලා. හරිද? පහත දැක්කන මෙහෙයුම් පද්ධතිය වල නිවැරදි ගැලපුම වනුයේ කුමක්ද? Microsoft එකේ OS එක මොකද්ද? Windows. ඊට පස්සේ Apple වල Mac OS, Apple වල ෆෝන් එක වගේ නම් iOS. හරිද? ඊට පස්සේ Google වල Android, ඊට පස්සේ Linux වල Ubuntu. උත්තරය වෙන්නේ උත්තරය අංක 1. හරිද? උත්තරය අංක 1. ඊළඟට 35 වෙනි ප්‍රශ්නේ. 35 වෙනි ප්‍රශ්නේ අපිට අහලා තියෙනවා save සහ save as යන විධාන සම්බන්ධයෙන් පහත දක්වා ඇති ප්‍රකාශ අතරින් සාවද්ද ප්‍රකාශය කුමක්ද? සාවද්ද ප්‍රකාශය අහලා කියන්නේ වැරදි එක තමයි අහන්නේ. එතකොට මෙතන තියෙන උත්තර තුනක් හරි එකක් තමයි වැරදි. හරිද? ඊට පස්සේ ගත්තහම පළවෙනි එකේ කියලා තියෙනවා අපිට පළමු වතාවට ලේඛනයක් සුරකීමේදී save සහ save as යන විධාන භාවිතා කළ හැක. ඒක හරිනේ. අපිට ඕනනම් නිකම්ම තියෙන විදිහටම save වෙන්න ඕන save කරන්න එහෙම කරන්න පුළුවන්. අපිට PDF එකක් විතර හරි වෙන ෆයිල් ෆෝමැට් එකක් හරි මොකක්ද සේව් කරන්න ඕන නම් save as කියන එකෙන් යන්න පුළුවන්. හරිද? දෙවෙනි පොයින්ට් එකේදී කියනවා සුරකින්න ලද ලේඛනයක්. ඒ කියන්නේ සේව් කරපු ලේඛනයක් වෙනත් නමක් භාවිතෙන් නැවත සුරකීමේදී save as විධානය භාවිතා කළ හැකියි කියලා. ඒකත් හරිනේ. අපි නිකම්ම ওই මොකක් හරි තියෙන වැඩක් control S එකක් ගහලා නිකම්ම save කරන්නේ නැතුව save as එකකින් ගියාම අපිට පුළුවන් ආයි මේක rename කරගන්න. නම වෙනස් කරගන්න. හරිද? ඒක save as වලින් තමයි ඒක කරගන්න ඕන. ඒක හරි. ඊළඟට කියනවා save කරපු ලේඛනය. ඒ කියන්නේ සුරකින්න ලද්ද ලේඛනයක් එම නමින්ම නැවත සුරකීමේදී save විධානය යොදාගත හැක. ඒක හරි. හරිද? අපිට නම වෙනස් කරන්න ඕන නම් තමයි අර විදිහට save as වලින් යන්න වෙන්නේ. දැන් නිකම්ම මම මොකක් හරි edit කරලා ඒක කලින් save කරලා තිබ්බා කාය edit කරලා save කරාම ඒක ඔටෝම මේ තිබ්බ නමින්ම save වෙනවා. දැන් අපි අලුතෙන් කරපු වෙනස්කම් ටිකත් එක්ක ඒකේ නමින්ම ඔටෝම save වෙනවා.
ඊට පස්සේ කියනවා save සහ save as විධාන වල භාවිතය සමාන වෙයි. ඒක මේකක් වෙන්නේ නැහැ. හරිද? දැන් save කියන විධානය අපි ගත්තොතින් සාමාන්‍යයෙන් ඒ ડોකියුමන්ට් එක තියෙනම ෆෝමැට් එකකින් වගේ තමයි ඒක save වෙන්නේ. දැන් ගොඩක් වෙලාවට Microsoft එකෙන් වගේ හදන එක නම් docs වගේ ඒ වගේ මොකක් හරි ෆෝමැට් එකකින් save වෙනවා. හැබැයි අපිට වෙන ෆයිල් ෆෝමැට් එකේ දැන් අපි හිතමු දැන් අපි මොකක් හරි මේ කම්පියුටර් එකෙන් හදන එකක් ඊළඟ කම්පියුටර් එකෙන් ඕපන් කරද්දී තියෙන වෙනස්කම් එකේ මුකුත් වෙනසක් නොවෙන්නේ අපි සාමාන්‍ය PDF එකක් විදිහට සේව් කරගන්නේ. හරිද? දැන් මම මේකෙන් හදන ડોකියුමන්ට් එකක් වෙන කම්පියුටර් එකෙන් ඕපන් කරාම වෙනම විදිහකට පේන්න පුළුවන්. හරිද? ඒක නවත්ත ගන්න තමයි ඔය PDF එකක් විදිහට වගේ සේව් කරන්නේ. මම උදාහරණයක් විදිහට PDF ගත්තා. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් වැඩ කරන ෆෝමැට් එක PDF නේ. හරිද? එතකොට save කියන එකෙන් යද්දි අපිට ඔය එක එක ඔප්ෂන්ස් නැති වෙන්න පුළුවන්. save කියන එකේදී සමහරවිට ඒ තියෙන default file format එකෙන්ම save වෙනවා. හැබැයි save as වලින් save කරන්න නැද්දි අපිට පුළුවන් ඔය file format අරම මෙහෙම වෙනස් කරන්න. එතකොට භාවිතය සමානයි කියන එක ගන්න බෑ. save කියන එකෙන් නිකම්ම save වෙන්නත් අපි save as කියන එකෙන් ගියාම අපිට file format වෙනස් කරලා ඊට ටිකක් options තියෙන විදිහට තමයි දීලා තියෙන්නේ. එතකොට මේ දෙකෙන් භාවිතය සමාන වෙන්නේ නැහැ. හරිද? වෙන්නේ එකම වගේ වැඩක්. හැබැයි අපිට save as කියන එකෙන් ඊට වඩා දේවල් ටිකක් තියෙනවා. හරිද? එතකොට 35 වෙනි එකේ උත්තරය වෙන්න ඕන උත්තර අංක 4. save සහ save as විධාන වල භාවිතය සමාන වේ කියන එක තමයි වැරදි. දෙක සමාන නැහැ. ඊළඟට අපිට තියෙනවා 36 වෙනි ප්‍රශ්නේ. 36 වෙනි ප්‍රශ්නේ කියලා තියෙනවා වදන් සැකසුම් ලේඛනයක දක්නට ලැබෙන මුද්‍රණ පෙර දසුන. හරිද? වදන් සැකසුම් කියන්නේ Excel Word හරි LibreOffice හරි මොකක් හරි එකක්. හරිද? ඒකක මුද්‍රණ පෙර දසුන. print preview කියන එක මතකනේ? print preview කියන එක ගැන තමයි මේ අහලා තියෙන්නේ. ඒකේ වැදගත්කම වඩාත් හොඳින් විදහා දක්වන පිළිතුර වනුයේ කුමක්ද? හරිද? අපි බලමු උත්තර අතර මොකක්ද තියෙන්නේ කියලා. මේක ලේසර් ප්‍රශ්නයක් වෙනදනේ. පළවෙනි එකේ කියලා තියෙනවා ලේඛනයක් මුද්‍රණය කිරීමට පෙර එය පරිශීලකයාට දැකගත හැකි වීම. ඒක හරිනේ. ඒක හරි. අපි අනිත් උත්තර ටිකක් බලමු. ඒකත් හරි. හරිද? ලේඛනයක් මුද්‍රණය කරන්න කලින් ඒක පොඩ්ඩක් බලා ගන්න පුළුවන් print preview එකේදී. දෙවෙනි උත්තරය කියලා තියෙනවා දී ඇති උපදෙස් වලට අනුව ලේඛනය නියමිත පරිදි මුද්‍රණය වෙනවාද නැද්ද යන්න මුද්‍රණයට පෙර පරීක්ෂා කළ හැකි වීමයි. මේ කියන පොයින්ට් එක නේද මේක ඇත්තම අපි පාවිච්චි කරන හේතුව. දැන් අපි මොකක් හරි හදන ડોකියුමන්ට් එකක් print කරාට පස්සේ වැරද්දීමක් අපි දැක්කොත් ඒක අපරාධෙන් print කරපු එක. හැබැයි print කරන්න කලින්ම අපිට print preview එකේදී බලා ගන්න පුළුවන් මේක print කරාට පස්සේ කොහොමද තියෙන්නේ කියලා අපිට හරි අවබෝධයක් ගන්න පුළුවන්. සමහරවිට අපි margins තියපුවා අඩු වෙන්න පුළුවන්. හරිද? මොකක් හරි කේස් එකක් වෙලා තියෙන්න පුළුවන් ඕක print වෙද්දී. හැබැයි print කරන්න කලින් අපිට අර print preview එකේදී බලා ගන්න පුළුවන් හරියටම print කරාට පස්සේ මේක කොහොමද තියෙන්නේ කියලා. හරිද? එතකොට ඒකෙන් අපිට පුළුවන් නියමිත පරිදි මුද්‍රණය වෙනවද නැද්ද කියන එක මුද්‍රණයට පෙර පරීක්ෂා කරගන්න. හරිද? ඒ උත්තරේ තමයි මම හිතන්නේ මේකට වැඩිපුරම හරියන්න ඕන. තුන්වෙනි උත්තර දීලා තියෙනවා මුද්‍රණය කිරීමට අදාළ ලේඛනයක් සැකසීමේදී පිටු සීමා සකස් කර ගැනීමට හැකියමයි කියලා. නෑ ඒක මේකේ මේ ප්‍රධානම පාවිච්චි විදිහට ගන්න බෑ. හරිද? අපිට ඕන එක දැක්කට පස්සේ වෙනස් කරගත්ත එහෙම වෙන්න පුළුවන්. එහෙම නැතුව මේකේ මේ ප්‍රධානම භාවිතය මේක කියලා ගන්න බෑ. මාජින් සේන අරව මේවා ටික ප්‍රධාන භාවිතය කියලා ගන්න බෑ. හරිද? ඊළඟට හතරවෙනි තියෙනවා ලේඛනයේ මුද්‍රණයට පෙර සෝදුපත් බැලීම සඳහා භාවිතය. සෝදුපත් බලනවා කියන සාමාන්‍ය ප්‍රූෆ් චෙක් කරනවා අන්න ඒ වගේ. හරිද? මුද්‍රණයට පෙර සෝදුපත් බැලීම සඳහා භාවිතයයි. හරිද? මේකේ වඩාත්ම ගැළපෙන උත්තරය තමයි දෙවෙනි උත්තරය. දී ඇති උපදේශ වලට අනුව ලේඛනයේ නියමිත පරිදි මුද්‍රණය වනවාද නැද්ද යන්න මුද්‍රණයට පෙර පරීක්ෂා කළ හැකි වීම තමයි අපිට print preview එකේ තියෙන වැදගත්කම. හරිද? එතකොට 36 වෙනි ප්‍රශ්නට උත්තරය වෙන්නේ උත්තර අංක 2. ඊළඟට තියෙනවා 37 වෙනි ප්‍රශ්නේ. 37 වෙනි ප්‍රශ්නේ ලේසි ප්‍රශ්නයක් තියෙන්නේ. අපිට දේවල් ටිකක් දීලා ඒවයි මේ ටූල්ස් ටික වගේ අහලා තියෙන්නේ. දැන් අපි මොකක් හරි එකක් තියෙනවා නම් පොතක් ගත්තොත් දැන් මේ පේපර් එකේ නම් portrait කියන්නේ මේ පැත්ත, landscape කියන්නේ මේ පැත්ත. ඒක දන්නවනේ. සාමාන්‍ය land academic එකක් ගත්තොත් ඒක flat අතර තියෙන්නේ. ඒ වගේ තමයි මේකෙත් මේ අතර ගත්තාම landscape, මේ අතර portrait. හරිද? එතකොට මේකට අදාළ අපි word වලදී වගේ භාවිතා කරන tool එකේ නම තමයි orientation කියලා කියන්නේ. හරිද? දිශානතිය. එතකොට එකට එන්න ඕනි y. ඊළඟට bullets numbering ඒවට එන්නේ මොනවද? ලයිස්තු. ඔය තව ඕනනම් අපිට multi level list තිබ්බා මතකනේ. ඒ කියන්නේ word වල තමයි ඔය ටික අපි කතා කරේ කොට.
බුලට්ස් කියන්නේ අංක අකුරු මුකුත් නැහැ නිකම්ම අර එක එක හැඩ හැඩ තිබ්බේ අංකනවලදී තිබ්බ අපිට ABCD රෝම ඉලක්කම් සාමාන්‍ය හින්දු අරාබි අක්ෂර ඒ ටික තිබ්බා ඊට පස්සේ ඒ ටිකට එන්නේ ලයිස්තු ඒ කියන්නේ දෙවෙනි එකට එන්නේ y ඊට පස්සේ වමෙන් මැදින් දකුණෙන් හා දෙකලවර සමාන්තර ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා ප්‍රශ්න ගත්ත කතා කරේ ඇලයින්මන්ට්ස් ටික ගැන කියන්නේ කියන්නේ තුන්වෙනි එකට එන්නේ x එතකොට 37 වෙනි ප්‍රශ්නෙට උත්තරේ එන්නේ එකට y දෙකට z තුනට x ඒ කියන්නේ 37 වෙනි ප්‍රශ්නේ උත්තරේ එන්නේ උත්තර අංක 4 ඊළඟට 38 වෙනි ප්‍රශ්නේ හරිද 38 වෙනි ප්‍රශ්නේ අපිට කියලා තියෙනවා වදන් සැකසුම් මෘදුකාංගවල භාවිතයන් සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්නලු හරිද මේක කියලා තියෙනවා සලකා බලන්නලු ඊට පස්සේ ලේඛන නිර්මාණයේදී දැන් අපිට පළවෙනි දීලා තියෙන වාක්‍යය තමයි ලේඛන නිර්මාණයේදී ඒවායේ විචිත්‍රවත් බව වැඩි කර ගැනීම සඳහා හැඩතල චිත්‍රක වගු වර්ඩ් ආර්ට් යන ආදී අංග පහසුකම් සලසයි හරිද අපි සාමාන්‍යයෙන් ડોකියුමන්ට් එකක් හදද්දී ඉන්සර්ට් ටැබ් එකට ගිහිල්ලා ඒකේ තියෙන එක එක charts දාන්න ඊට පස්සේ ස්මාර්ට් ආර්ට් කියලා තියෙනවා shapes ඊට පස්සේ pictures ඒ වගේ දේවල් ඇඩ් කරලා අපිට අපි හදන දේ තව ටිකක් ලස්සන කරගන්න පුළුවන්. එතකොට මේ පොයින්ට් එක හරි. ඊළඟට y කියන එක දීලා තියෙනවා ලේඛනයක අක්ෂර වින්‍යාසය හා ව්‍යාකරණ දෝෂ නිවැරදි කිරීම සඳහා ශබ්ද නිධිය භාවිතා කරයි. ඒක හරි. හරිද? සාමාන්‍යයෙන් grammar වල spellings mistake වචන වල spelling mistake තියෙනවා නම් ඊට පස්සේ වාක්‍ය වල grammar අවුල් තියෙනවා නම් මේ ශබ්ද නිධිය පාවිච්චි කරලා ඒවා හදා ගන්න පුළුවන්. මේකේ තවත් තියෙන භාවිතයක් තමයි සාමාන්‍යයෙන් අපි මොකක් හරි ડોකියුමන්ට් එක අපි පාවිච්චි කරලා තියෙන වචන වලට තව සමාන වචන එහෙම නැත්නම් විරුද්ධ වචනත් මේකෙන් අපිට හොයාගන්න පුළුවන්. හරිද? මේ තියෙන පොයින්ට් එකත් හරි. මම මේ කිව්වේ තව ශබ්ද නිධිය තව භාවිතයක්. එතකොට y කියන එකත් හරි. Z වල කියලා තියෙනවා වදන් සැකසුම් මෘදුකාංගවල පමණක් තැපෑමුසෝ භාවිතයේ පහසුකම් පවතී. එහෙම ගන්න. හරි. මේල් මර්ජ් තියෙන තව තැන් තියෙනවා. මේල් මර්ජ් කියන එක අමතක යන මේල් මර්ජ් කියන්නේ දැන් අපි හිතමු අපිට සිද්ධ වෙනවා මොකක් හරි ඉන්විටේෂන් ලෙටර්ස් 100ක් හරි 200ක් හරි හදන්න. අපි හිතමු 200ක් හදන්න තියෙනවා කියලා. එතකොට ওই 200ට මම එක ලියුමක් ටයිප් අපි හිතමු එක ලියුමක් ටයිප් කළා මම මේක pages 200ක copy කරලා ඊට පස්සේ එකින් එක ඉන්වයිට් කරන කෙනාගේ නම වෙනස් කරන් යනවා වෙනුවට මේල් මර්ජ් එකේදී මට පුළුවන් මට මෙතෙන්ට දාන්න ඕන නම් 200 ලිස්ට් එකක් හදලා ඩේටාබේස් එකක් විදිහට ලිස්ට් එකක් හදලා ඊට පස්සේ මට පුළුවන් අර මම ටයිප් කරපු එක ලියුමක විතරක් නම තියෙන තැන සිලෙක්ට් කරලා මට කියන්න පුළුවන් ආර නම් 200 මෙතෙන්ට දාන විදිහට ලියුම් 200ක් හදන්න කියලා. හරිද? ඒ කියන්නේ ලොකු වෙලාවක් ඉතුරු කරන්න පුළුවන් ලොකු දෙයක් කරගන්න පුළුවන් ඔප්ෂන් එකක් තමයි මේල් මර්ජ් කියලා කියන්නේ. හරිද? මේල් මර්ජ් හැබැයි තියෙන්නේ වර්ඩ් වල විතරයි. ඒක වදන සැකසුම් මෘදුකාංග වල විතරක් නෙවෙයි. හරිද? එතකොට y z වැරදි. x හරි y හරි z විතරක් වැරදි. එතකොට 38 වෙනි ප්‍රශ්නේ උත්තරේ වෙන්නේ පළවෙනි උත්තරේ x සහ y පමණක් නිවැරදිය කියන එක. ඊළඟට තියෙනවා වදන් සැකසුම් මෘදුකාංග සම්බන්ධ පහත දැක්වෙන ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය කුමක්ද? හරි ඒක අහන්න. හරිද? වදන් සැකසුම් ලේඛනයක් සැකසීමේදී අන්තර්ජාල පහසුකම් තිබීම අනිවාර්ය වේ. නෑ. හරිද? දැන් ඔන්න අපිට ওই අලුතෙන් Microsoft එකෙන් දීලා තියෙන version වලදී නම් ගොඩක් වෙලාවට ඉන්ටර්නෙට් එක තියෙන්න ඕනේ. හරිද? හැබැයි දැන් ඔයාලට මේ පොතේ ගොඩක් වෙලාවට තියෙන්නේ 2010 ඒ කියන්නේ 2010 මේ Microsoft version එකනේ, Word version එකනේ. ඒකෙදි ඕගොල්ලන්ට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕනේ වෙන්නේ නැහැ. දැන් තියෙන කනෙක්ෂන් එකේදී පොඩ්ඩක් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකත් එක්ක සම්බන්ධයක් තියෙනවා. හරිද? ඊළඟට මේකෙදි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕනේ වෙන්නේ නැහැ. ඊළඟට දෙවෙනි එකේ තියෙනවා වදන් සැකසුම් ලේඛනයක් වදන් සැකසුම් ලේඛනයක් .pdf ආකාරයට සේව් කළ නොහැක. හරිද? ඊට පස්සේ ඒක වැරදි. අපිට ওই Word document එක PDF විදිහට සේව් කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මේකත් වැරදි. අර කලින් කිව්ව අන්තර්ජාල පහසුකම් තිබීම අනිවාර්ය වේ කියන එකත් වැරදි. එහෙම අනිවාර්ය නැහැ. දැන් අපි තියෙන 2010 version එකේ මේ ඉන්ටර්නෙට් නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට කියලා තියෙනවා වදන් සැකසුම් මෘදුකාංගවල විවිධ සංස්කරණයන් පවතින අතර නව සංස්කරණ භාවිතයට අන්තර්ජාල පහසුකම අනිවාර්යෙන් තිබිය යුතුය. ඒ කියන්නේ මේ software වලින් අපිට edit කරගන්න පුළුවන්. හැබැයි edit කරන්න අපිට ඉන්ටර්නෙට් එක ඕනේ කියලා. ඒකත් නැහැනේ. දැන් ඔයගොල්ලෝ තියෙන ওই software එක පාවිච්චි කරන්න ඉන්ටර්නෙට් එක ඕනේ කියලා නැහැ. හරිද? අලුත් version එකේදී පොඩ්ඩක් තියෙන ඉන්ටර්නෙට් එක සම්බන්ධයෙන් ඔය ඔයගොල්ලන්ට ටෙක්ස්ට් බුක් එක ඉගෙන ගන්න තියෙන version එකේ ඉන්ටර්නෙට් එක සම්බන්ධයක් නැහැ.
ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක නැති වුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඕන විදිහකට හිතේ හරියට එඩිට් කරන්න පුළුවන්. එතකොට ඒ වාක්‍යයත් වැරදි. හතරවෙනි එකේ දාලා තියෙනවා වදන් සැකසුම් ලේඛනයක් බාහිර ප්‍රවේශයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා මුරපදයේදී හැක කියලා. අන්න ඒක හරි. හරිද? දැන් අපිට පුළුවන් ওই ලේඛනයකට පාස්වර්ඩ් එකක් දාන්න. ඒක ගැන තමයි මේ කියලා තියෙන්නේ. ඒක තමයි හරි උත්තරේ. වදන් සැකසුම් මුද්‍රකාංග සම්බන්ධ හරි ප්‍රකාශය තමයි වදන් සැකසුම් ලේඛනයක් බාහිර ප්‍රවේශයකින් වෙන කෙනෙක් බලන එක නවත්ත ගන්න අපිට පුළුවන් පාස්වර්ඩ් එකක් දාන්න. ඒ කියන්නේ 39ට උත්තරේ අංක 4. ළඟට තියෙන්නේ අපිට අන්තිම ප්‍රශ්නේ. හරිද? මේකෙදි වෙනම සරල ප්‍රශ්නයක් අහලා තියෙන මේ සැරේ වදන් සැකසුම් මෘදුකාංග භාවිතයෙන්. ඒ කියන්නේ word processing software එකක් use කරලා හදපු ලේඛනයක පේලි සහ ඡේද අතර පරතරය සකස් කර ගැනීම සඳහා භාවිතා වන මෙවලම tool එක මොකක්ද කියලා අහන්නේ. මේකේ පළවෙනියට දීලා තියෙන මේ tool එක මොකද්ද? පළවෙනියට දීලා තියෙන්නේ මෙන්න මේ tool එකමයි. හරිද? ඒ කියන්නේ align text right. මෙන්න මේ විදිහට text align කරන tool එක තමයි මුලින්ම දීලා තියෙන්නේ. ඊළඟට දීලා තියෙනවා indentation එක decrease කරන tool එක. හරිද? දැන් හිතන්න මේ විදිහට තියෙනවා ඔයාගේ word වල interface එක. හරිද? සමහර අයගේ මෙතන මෙහෙම ruler එකක් එක්ක මෙහෙම තියෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේ ටිකේ තමයි ඔයා type කරන area එක තියෙන්නේ. හරිද? දැන් indentation එකෙන් වෙන්නේ indentation එක වැඩි කරනවා නේද? අපි හිතමු මම මෙහෙම ලියලා තියෙන වාක්‍යයක් තියෙනවා කියලා. හරිද? මම මෙතෙන්ට මේක අරන් indentation එක වැඩි කරනවා කියන්නේ මේ වාක්‍ය සම්පූර්ණ මෙහෙට එනවා ටික ටික. හරිද? ඒ කියන්නේ මේ ටිකෙන් ස්පේස් එක වැඩි වෙවි මෙන්න මෙහෙම යනවා. එතකොට මෙහෙම ගියාම මෙතනින් ඉඳ නැතිච්ච ගමන් මේ පේජ් වලට මෙහෙම පයින්නවා. ඉන්ඩෙන්ටේෂන් එක වැඩි කරගෙන ඉද්දි වෙන්නේ පේජ් එකේ මේ කොනේ ඉඳලා මෙහෙට එන්න මේ ස්පේස් එක තියාගෙන යන්නේ. හරිද? ඉන්ඩෙන්ටේෂන් අඩු කරද්දි ආයි මේ වාක්‍ය ටික ටික මෙහෙට එනවා. එතකොට මෙහෙන් ටිකට මේක අඩු වෙවි ආය අර විදියට මේ වාක්‍ය දෙක මේ පේලිය එන්න පුළුවන්. ඒ මේ වාක්‍යයයි නිකන් පිටුව අතර තියෙන පරතරය ටික ටික වැඩි කරගෙන යනවා වගේ සීන් එකක් තමයි ඉන්ඩෙන්ටේෂන් එකෙන් වෙන්නේ. හරිද? මේ දෙවෙනියට දාලා තියෙන්නේ ඉන්ඩෙන්ටේෂන් එක මෙහෙට අදින එක. ඒ කියන්නේ ඉන්ඩෙන්ටේෂන් මේ තියෙන ස්පේස් එක අඩු වෙනවා. ඒ කියන්නේ decrease indent කියන එක. ඊට පස්සේ මේක මෙහෙට යනවා කියන්නේ මේ තියෙන gap එක වැඩි වෙනවා. එතකොට increase indent කියන එක. තුන්වෙනි එකේ දීලා තියෙන්නේ. එතකොට හතරවෙනි එකේදී තමයි අපිට දීලා තියෙන්නේ මෙන්න මෙහෙමයි කරන එක. tool එක. මේ tool එක දැක්ක ගමන් තේරෙනවානේ. මෙතන පේල් ටිකක් තියෙනවා. පේල් ටික නම් දෙපැත්තට අදිනවා වගේ සීන් එකක් තියෙනවා. හරිද? ඒකෙන් තමයි අපි පේලි සහ ඡේද අතර පරතරය හදාගන්නේ. ස්පේසිං වලට ගන්න tool එක තමයි ඔන්න ඕක. හරිද? එතකොට අපි වීඩියෝ 4ක් ඇතුලේ සම්පූර්ණ මේකේ MCQ 40 සාකච්ඡා කරා. මේ ටික බලලා ඔයගොල්ලෝගේ ඊළඟ එක්සෑම් එකකට ගේමක් ගහගන්න.